සකල සත ආවෝ මැඩ පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉර පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්තරවේ මම සොයාරුනෙල්ලේ මේ සාහිත්‍ය ඉක්මවල අපි ඇත්ත හැටියට දකින්න ඕනේ මේ වැදගත් එක්ක මෙතෙන්දී ගොඩක් කටයුතු තියෙනවා කරන්නේ ඊට පස්සේ එහෙම මේ විරුද්ධතාව ඇති වුණා මේක මේ මහාමායා දේවිය උසගෙන යම් ප්‍රමාණයකට ගිහිල්ලා තියෙන අතන වැදූ ලෙන කියන එකද. ඒ ලෙනේ තමයි මේ සියලු සිද්ධි ඊට පස්සේ වෙලා තියෙන්නේ. එතන චිත්‍ර සටහන් තියෙන, හොදපු පොකුණ තියෙන, ප්‍රසූත ගුහා වශයෙන් ඊට පස්සේ ජනප්‍රවාදයට මෙතනපත් වුණා. ඒ පස්සේම මේ පන්සලක ප්‍රසූත ගුහාවක් තියෙන විදියක් නැහැ නේද? මේ අපේ රටේ එකම තැනකවත් ප්‍රසූත ගුහාවක් නැහැ. මෙතන තමයි එකම ප්‍රසූත ගුහාව තියෙන චිත්‍ර සටහන් එක. මෙතෙන් දී සිද්ධිය සිද්ධ වෙච්ච බව දැන් ඉදිරියට බලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නහන්න මේවා මෙතන අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක කැණීමක් කළා නැහැ හරිද මේ තියෙන ගඩ මේ කලින් මෙතෙන්ට ආපු අපේ සිංහල මිනිස්සු මෙතන මේක වන්දනා කරලා තියෙනවා ඊට පස්සේ ක්‍රමානුකූලව මේ සුද්දන්ගේ ආක්‍රමණ පෘතුගීසි ලන්දේසි ඒ වගේ දෙමළ ප්‍රශ්න මහා විශාලයක් එක්ක මේ ඔක්කොම අගාධයට ගිහිල්ලා අභාවයට ගිහිල්ලා ඉන්නේ අනේවා අපි අමතක වෙලා ගිහලා ඔළුව විකෘත වෙලා ගිහලා ඊට පස්සේ මේවා හැමම ඔළුවට පස් වෙලා ගිහලා මේව හොයන්නේ නැහැ බලන්නේ නැහැ කිසි කෙනෙක් යන්නේ නැහැ හරිද අරහතන් වහන්සේලා කියෝගේ ඉවර වුණා ඒ ඉවර වීමත් එක්ක මේවා වන්දනාමාන කරන තත්ත්වය එහෙමම යට ගියා ඊට පස්සේ දැන් ඉන්දියාවේ 815 මේ 893 පස්සේ 1960 ගණන් 30 ගණන් අතරදී තමයි මේ ඉන්දියාව යන්න ගත්තේ ඊට පස්සේ මේවට එන එක එහෙමම මොකද උනේ තවත් අන්තිමටම ආගාදයට ගියා ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ එහෙම විශේෂ තල්ගිල්ලක් ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරමාර්ථය තියෙන යම් කිසි පුරාවිද්‍යාවක් තියෙනවනම් වස්තුවක් තියෙනවනම් ඒක ආරක්ෂා කිරීම විතරයි ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ ඉතිහාසයක් මතු කරන්න රටක් මතු කරන්න ජාතියක් මතු කරන්න ආගමක් මතු කරන්න අපිට පණ දෙන්න හරිද ඒගොල්ලෝ තියෙන දේ ඔහේ තියාගෙන ඉන්න ආරක්ෂා කරන කටයුත්ත කරන්නේ ඒක නිසා ඒගොල්ලෝ මේව මතු කරේ නැහැ ඒගොල්ලන්ගේ ප්‍රශ්න කළා වැඩක් නැහැ අයි ඒගොල්ලෝ කරේ නැති කියලා ඒගොල්ලන්ට කරන්න කවුරු හරි අනුබල දුන්නොත් ඒ රජය ඒ මහ ජනතාව ඒ මේක කියන හොයන අය ඉතින් ඒගොල්ලෝ අද මේ එදා හිටියා වගේම තමයි කටයුතු කරන්නේ ඉතින් අපිට ඒගොල්ලන්ටවත් කාටවත් චෝදනා කරන්න බෑ ඇයි මේව මතු කරේ නැත්තේ ඇයි මේව වැන්දේ නැත්තේ ඇයි මේවට සිංගල් මිනිස්සු ආවේ නැත්තේ මේක සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච තැන නම් මෙහෙම නෙමෙයි තියෙන්න ඕනේ බැමි බෙන්දලා මකර තොරන් හදලා මේක මේ රටේ ඉතිරෙන මුදුන් මල් කඩක් වගේ සලකන්න ඕනේ කියලා අපි දැන් අපිට ප්‍රශ්න මත වෙනවනේ ඉන්දියාවේ එහෙම කරනවා මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ හතරම බුද්ධ ශක්තිය තියෙනවා කියනකොට මේ බුද්ධ ශක්තිය ගන්නකොට
තම තමන් අධිෂ්ඨාන කරගෙන සංසාරේ අපටද අප තුළ මේ මොහොතේ තිබෙනා වූ සුදු චිත්ත කිරණ ශක්තිය දසදහස ශක්තිය ඒ වගේම අපට මේ තුළ තිබෙනා වූ සුදු චිත්ත කිරණ ශක්තියද අපට සසර දුකින් මිදෙන්නට පසුව ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බල මෙන්න මේ තැන කෝලිය ගම කියන එකත් අතර දැන් ඔප්පු වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ අපිට. මේ ප්‍රදේශයේ කෝලිය ගම. ඒතකොට තූපවංශයේ තියෙනවා මේ කෝලිය ගමනේ ටිකක් එහාම තමයි රාමගම තිබ්බේ කියලා. හරිද? ඒතකොට රුවන්වැලිසෑයට ද්‍රෝණයේ ධාතුන් වහන්සේලා ගබඩා කරේ මේ තැන්පත් කළේ රාමගමේ තියෙන චෛත්‍යයක. ඒක මහවැලිගඟ අසපඩ. එහෙනම් ඒකත් තියෙන්නේ මේ ළඟ සෝවරන් සකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකි මේ නෝරයේදී ඇඳපු චිත්‍ර මේ බුදුහාමුදුරන් කාලෙට පස්සේ පරුමක රාවන පුත පරුමක ඉජුද බෝලේ පලිකද රාජෝද හරුමාසලේනේ පුතැන හෙලේ එතකොට ඒක සල්මාල් අල්ලන් ඉන්න මේ පැහැදිලි ඉරියව්වත් මෙතන පෙන්නනවා. එතෙන්දී වදන කටයුතු කරලා මේවත් කළා සියලුවත් පිළිවෙත් කළා සම්පූර්ණයෙන් දෝවණය කරපු උල්පත ජලයේ ගලන් ආපු උල්පත තමයි අර ආවරණය කරලා ඉස්සරහ මේ පොකුණක් වශයෙන් මේ සම්පූර්ණයෙන් වෙන් කරලා දෙන්නේ. ඒකත් බලන්න. ඊට පස්සේ මහරහතන් වහන්සේලා මේ ලෙන් පද්ධතියට වාසය කරපු ඇටි තමයි අර තුවා එල්ලලා මේ මුට්ටි වලකු මේ සිවුරු වර්ණ ගන්නපු හොදපු ඒවා තමයි මේ ලෙන් වල තියෙන්නේ. ඊට පස්සේ වටේ පරිසරයේ තමයි මේ ඉස්සරහින් තියෙන්නේ මහවැලිගම. මේ ඉස්සරහා තියෙන මේ මහවැලිගම දිගේ තමයි ඒ කාර්ය පාරට තිබිලා තියෙන්නේ මේ කිඹුල්ලත්තුර ඉඳන් මේ මෙහි දෙව්දානවර. දැන් මේ ගම කෝලිය. ආගත චතුදීශ සංඝ සතුය කලේ බුදු හිමි ලැබිය ඉරසාල ගුහ නුවර කෙලේ
දුවන වයමින් බල කනශපුරේ මහරජගාමනී විවරණලාද පචින ඊමේ දශ දිශ ගෝතම දාපිහිටයි මෙලක තුබේ මචුටික රාජ මරුමාකනය නගහාරුණේ පුහු රජ පුත පුතගාකවන දිශහාලිනේ මජිමවකුතස අපකාරණීයේ සිහල දැයි එලවගතාවම කල් කටු දැක හඬනුවනේ එලවගතාවම කල් කටු දැක හඬනුවනේ බුදුහිමි වැඩිය ඉද සලගුහ නුවර තෙලේ දශ දිශ ගෝතම දාපිහිටයි මෙලක තුබේ එලවගතාවම කල් කටු දැක ඉන්දසාල ගුහාව බව පරණීකරණ මහත්තයා මුලින්ම තහවුරු කළා. ඊට පස්සේ මේ ලෙනේ වාසය කරපුව බාල මේ තහවුරු කරලා තියෙන මේ උඩ ලෙනේ සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කරපු බව එයා ත්‍රිපිටකයේ බලලා ඉන්දසාල ගුහාව මෙහෙනේ හොයාගත්තේ. එයාට තේරුම් ගියා එහෙනම් බුදුහාමුදුරුවෝ ඉඳලා තින්නේ මෙහෙ කියලා. හරිද? ඊට පස්සේ 1950 ගණන් වල එයා පුරාවිද්‍යා සම්මේලනයක් තියලා එතෙන්දි ප්‍රකාශ කරා බුදුහාමුදුරුවෝ හිටපු එක නම් ඉන්දියාවෙන් ආව කියලා මට කියන්න බෑ කියලා. මෙහෙට මේ බුදුහාමුදුරුවෝ නම් ඉන්දියාවෙන් ආව කියලා මට කියන්න බෑ. මේ සාක්ෂි මත එයා එහෙම කිව්වා. කිව්වට පස්සේ ලොකු ආందోලනයක් ආවා. ඒක තමයි එහෙනම් තමයි කියන්නේ මේ ඉන්දියාවෙන් ලංකාවේ බුදුහාමුදුරුවෝ හිටිය කියලා තමයි කට්ටිය හල්ලේ. හරි ඊට පස්සේ එයා තර්ක විතර්ක කරලා පැටලෙන ඉතිහාස විකෘතිය දිගටම කරගෙන 896 කරන් කරපු විකෘතිය 896 කරේ ධර්මපාලතුමාව ඕල්කට්තුමා ඉන්දියාවට ඇදලා ගියා. CIA එකේ ප්‍රධාන නියෝජිතයා කවුද? ඕල්කට්තුමා. ඒ ඉතිහාසයේ පරණ එක පස්සේ කතා කරලා තනි තනින් හොයාගන්න. හරි පෙරවන් සන්නයි නේද? පස්සට යන්නෝ පස් යට යන්නෝ දැනගෙන දැය දියුණටගෙන යන්නෝ නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ දැනගෙන දැය දියුණටගෙන යන්නෝ නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ දැනගෙන දැය දියුණටගෙන යන්නෝ නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ
පුර විස්දහසක් වස් ඉපැරණි ඉතිහාස උරුමය ඇති ලොව පැරණිම මනු දෙස මේ සිංහල දෙරණය ලොව අස දිස මේ සිංහල දෙරණය ලොව අස දිස මේ සිංහල දෙරණය ලොව මේ කෑගල්ලේ මෙතන මේ ප්‍රදේශයට කියන්නේ මාතුල මේ ටික මාතුල අල්ලගෙන කියන්නේ මෙතෙන්ට. එතකොට මේ දැන් මේක මෙතන තෝරගෙන තින්නේ එදා මේ බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 1000ක් විතර ගියාට පස්සේ ලංකාවේ ජම්බුදීපේ නැගෙනහිර ප්‍රදේශයටයි දකුණටයි උතුරටයි අනුරාධපුර ප්‍රදේශයටයි අවුරුදු 12කට ආසන්න කාලයක් තිබ්බා නියම්සෑය. ඔව් ඒක අවුරුදු 12ක් විතර තිබ්බා. එතකොට ඒකට කිව්වේ බැමිණිතියා සෑය කියලා. සාය කියලා. එතකොට මේකේදී මේ ගොඩක් අයට ආහාර නැතිලා දාන්නේ ලොකු ප්‍රශ්නයක් වුණා ස්වාමීන් වහන්සේ. ඒකම ආහාර පාන නැතිලා ගියාන්ට සමහරකයි ගොඩක් මේ ලංකාවේ බැලුවා කොහෙද දැනට වතුර තියෙන්නේ සුදුසු ස්ථානයේ කොහෙද මේක අපි ගන්තාරෝඩ කරන්නේ කියලා. එතකොට දැක්කාම තේරුනේ මෙන්න මේ පළාතේ ඒ කාලේ වතුර තීච්ච ප්‍රදේශය කියලා. ඒ කියන්නේ නියංගේ තීද්දි රටේ වතුර තීච්ච ශාස්ත්‍රීය ප්‍රදේශයක් වුණේ මේ හරිය. ඊට පස්සේ සීල රහතන් වහන්සේලා කතා වෙලා මෙහෙට ඇවිල්ලා මේ ත්‍රිපිටකයේ ඒ ප්‍රධාන මේ තීනානේ සූත්‍ර ගෙය ව්‍යාකරණ මේ ඔන්නෝම තියෙන කොටස් නව ඒක අවුරුදු 700ක් ගියාට පස්සේ බුදුහාමුදුරු පිරිනමන පෑවට පස්සේ මේ බුදුහාමුදුරු ඉඳගත්දී කකුල ස්පර්ශ කරපු ගල තමයි සිරිපතුලක් හදලා මේ මෙතන මේ තියෙන්නේ. ඒතකොට ওই පිළිමි දීලා තියෙන්නේ මේ අවුරුදු 50කට පස්සේ ඉස්සෙල්ලා. එතකන් වන්දනා කරේ අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා වන්දනා ස්තූපයක් හදද්දී අට්ටාලේ අයින් කරා. අයින් කරද්දී ඒක කණෝ එකක් තමයි ලෝයි තියෙන්නේ. ටිකක් යට කළා. මෙතෙන් යට වෙලා නම් පුරාවිද්‍යා ගැනීම කළා නෑනේ. ඊටපස්සේ ඉස්සෙල්ලා ගොඩාක් ඇති. ඒක වැඩ අරන් තියෙනවා. අර දෙන්න ගන්න. කකුල් දෙක ස්පර්ශයෙන් කඳු ගලක් තියෙනවා බුදු ඒක ඒ කාලේ සිරිතක්. එතකොට ඒ කකුල් දෙක ස්පර්ශෙච්ච මේ කළු ගල එදා රජවරු මේ වන්දනාමාන බුදුහාමුදුරු ගියාට පස්සේ අපිට වන්දනාමාන කරන්න කියලා යම් දෙයක් එදාම
පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනේ විද්‍යාචරණ සම්පන්නෝ සුරතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදී කායේන වාචා චිත්තේන සමාධේන මයා කතං මච්ඡයං කම්මේ කන්ති කුලි පඤ්ඤසතාවත කායේන වාචා චිත්තේන සමාධේන මයා කතං මච්ඡයං කම්මේ ධම්මං මේ හරි පොඩි ගැටයක් වැඩි මේ සමහර අය බහින්න අමාරු නිසා අපි අර පැත්තෙන් යමු. මෙහෙන් යන් උතනින් බහින්න අමාරු. උතනින් බහින්න අමාරු නිසා මෙතන වඩිපෙළ තියෙන බව මතක තියාගන්න. අතනින් තමයි ප්‍රවේශ මාර්ගයක් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ අතන තොරණක් වගේ ගලින් තිබිලා තියෙන්නේ. අර හරි සලකුණු සියල්ල තියෙනවා. ඒ හරි ගලේ මේ ගල් කොළනොත් එක්ක අර අතන ගහ ළඟට එහා පැත්තේ. කෙලේ ඇතුලේ. ඔව්. දැන් බා. ඒ ආවත් මේ වඩිපෙළ කපුව එක පරණ වඩිපෙළ තියෙනවා මෙතන දිගටම. පහළට ගියාම හොඳට පඩිපෙළ පේනවා මේ ගලේ කොටලා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඇති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ
බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් මේ බෙහෙත් වර්ග අඹරපු වංගෙඩි ඔය පැන් උණු පැන් එහෙම දාපු මේ පොඩි ටැංකියක් වගේ එකක් ඔය පඩි ඉඳගෙන නාවන්න ඇඟේ ගල්වන්න අන්න ඒ වගේ මේ ගිලන් හලක් වශයෙන් තමයි මෙතන කියලා දෙන්නේ ඒගොල්ලන්ට මොකද උපකාර කරපු ඉන්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරුවෝ අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති මේ තියෙන්නේ මේම අනිත් කැටේම තියෙන්නේ බුදුගල කල්තොඩගලන් යථාකාලෙදි ගියම් බලා ගන්න පුළුවන් බුදු ජානක වහන්සේ පිරිනොම් පාපු තැන මේ කැටයම ඒ විදිහටම මේ වගේම එහෙ තියෙනවා මේ ඉතුරු කොටස මේ අපිට යට තියෙනවා ඒ වගේම අරක එහෙ ගිය වෙලාවක මතක තියාගන්න මේ නෙළුම් මලක් මේ පැත්තට පරවෙලා යන ඒ සංකේතයක් ඔය තියෙන්නේ හොඳයි සුවපත් වෙනවා සඳ වතුරක් සේමෙත් සොමිගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ හිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමිගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ
සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් නිදුකානනේ යොමා බුදුනෙත කුළුනිනේ වදිනු මැන නිදුකානනේ යොමා බුදුනෙත කුළුනිනේ වදිනු මැන නිදුකානනේ ඔයගොල්ලෝ මෙතනින් ඇතුල් වුණේ නියම එන්ට්‍රන්ස් එකකින් නෙමෙයි. හරිද? මේ පොකුණට ඇතුල් වෙන මේකට විරුද්ධ පැත්ත තියෙනවා. ඒ විරුද්ධ පැත්තෙන් තමයි ස්වභාවිකව ඇතුල් වෙලා තියෙන්නේ. හරි දේවදත්ත එහෙම එනකොට බැසපු දැන එහා පැත්තේ තියෙන්නේ. එතකොට මේ අපි දැන් ඇතුල් වෙන්නේ මේකේ ටිකක් නැහැ. ඒ කියන්නේ HCP බෙල් මහතා හොයාගත්ත පාරේ තමයි අපි ඇවිල්ලා මේ ඇතුල් වුණේ. එතකොට මේ මෙන්න මේ පොකුණට නමක් ඉස්සරහා දාලා තිබ්බා. ත්‍රිපිටකයේ තියෙන්නේ බන්දා පොකුණ කියලා. ජේතවනාරාමේ බන්දා පොකුණ. එතකොට එදා ඉඳන් මෙහි පරිහරණය කරලා තියෙන පැරණ බන්දා පොකුණ කියන එක. ඒක අදත් ව්‍යවහාර බව දැන් අර බෝඩ් එකෙන් ඔප් වෙනවනේ. එතකොට මේ බන්දා කියන්නේ මාගදී වචනයක්. බන්දා කියන්නේ මොකද්ද? බැඳෙන. හරිද? පොකුණ කියන්නේ යමක් පෙරෙන තැන. හරිද? එතකොට මේ යම් තැනක යම් පොකුණක් සිතෙන් සිතක රඳනා කෝපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාගවිස උනුන් නසාලන අසිරි බලන්නට උනුන් නසාලන අසිරි බලන්නට යොමා බුදුනෙත කුළුනිනේ වදිනු මැන නිදුකානනේ නෙතින් නෙතක ගැටෙනා රාගසිත ලෙවන් වෙතින් පිසදා හරින්නට බියෙන් සැකෙන් නැගෙනා තාපගිනි දයාදියෙන් සනහා නිවන්නට දයාදියෙන් සනහා නිවන්නට කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වදිනු මැන නිදුකානනේ
සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්මාලි සැකිරණයි මහවෝ සෙවණයි දිසාවවයි සීගිරියයි මගේ උරුමයයි රත්මාලි සැකිරණයි මහවෝ සෙවණයි දිසාවවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය
ගල් කණුවක බේස් එකක් තියෙනවා. ඕක අතරම කියන්නේ අපිට යම් කිසිදාසකදී ඒක මොකක්ද කියලා තේරුම් ගන්න සමහර විට අපිට මේක ලොකු සාධකයක් වෙන්න පුළුවන්. මේක මෙහාට මෙතන මේක මෙතන එහෙමයි. ලාදලුබූපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලුබූපත් සෙමින් සැලෙනසේ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නට සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළරන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා